අදයන් අපි මාත් එක්ක පොඩි ගමන. ඊළඟට අනේමද 15 වෙනම ඇත්තටම මම දන්නෙත් නෑ හරියට. පුරුණ ඔයා ගෙදරද? ගෙදර එන්න පුළුවන්. ඒක මාර අමුතු ෆීලිං එක. hi guys. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් තමයි අරන් ඉවර තියෙන්නේ. ඉතින් බලමු අද අපිට කොහෙද යන්න තියෙන්නේ කියලා. යමු මාත් එක්ක එන. අදයන් අපි මාත් එක්ක පොඩි ගමන. අතකොත් මම මේ යන්නේ මේ මම සාමාන්‍ය යන්න ආස කරන තැනකට. එතන මාත් ලස්සන ප්ලේස් එක. අපිට කරන්න වැඩකුත් නැහැ අතරම. කියන්නේ ලොකු වැඩක් නැහැ ඉතින්. සාමාන්‍යයෙන් එතන ෆ්‍රී ටයිම් එකට යන්න බලන්න ආසයි මේ තැනට. සමහර බලන්න. එන්න දින ගයිස් මම ආස කරන ප්ලේස් එක සුපිරිත. මම සාමාන්‍යයෙන් මෙතන නිදහසේ යනවා සාමාන්‍යයෙන් ඉන්නේ. අදනම් පොඩක් මෙතන වාහන වැඩි වගේ පොඩක්. ඉතින් පොඩක් බලමු අපි ගිහින්. මම මෙතන ටිකක් කළා ඉන්නේ මාරම කැමතියි ඇත්තටම. අමුතු ෆ්‍රී ක්ලියරින් එකක් තියෙනවා මෙතනට ලයින් වල මට ඇත්තටම. ඇත්තටම මම සාමාන්‍යයෙන් කැමති මෙතන පොඩ්ඩක් අර ඈත හරි පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඉන්න. ඒක මාර අමුතු ෆීලින් එකක්. ඇත්තටම මම ටිකක් මම තනියෙන් ෆ්‍රී එකේ ඉන්න ඒ කාලේට මාර විදිහට කැමතියි. හිරණද අනේමද 15 වෙනම ඇත්තටම මම දන්නෙත් නෑ හරියට. මට මෙහෙම ඉන්නකොට තමයි මතක් මේ මට තා පිළියන්දලකින් කරගන්න පොඩි වැඩකුත් තියෙනවා කියලා. සමහර කල්පනා කරා මෙතනලා ඉඳලා පිළියන්දල යනවා දැන් අද ෆ්‍රී ටයිම් එකත් එක්කනේ කොහොමද මම දැන් මේ දෙමට කරන්න කියලා වැඩකුත් තිබෙත් නෑ. නිසා මම කල්පනා කරගෙන පිළියන්දලකින් මේ වැඩේ කරගන්න ඕන කියලා. මම එනද දැන් ආයෙ යනවා පිළියන්දලට. යන්න දිනවා පොඩි ගමනක් අපි ඉරත් යන්න. පොඩි දෝසෙක් ගත්තා. ඕන්න ඉතින් දැන් මගේ වැඩේ නම් ඉවරයි. ඇත්තටම හිත පරක් වුණා හිතුවට. දැන් ඉතින් මේක ගෙදරට දීලා ආයි මට ප්‍රෙෂර් ගන්න තමයි දැන් තියෙන්නේ. ඒකයි 41 ස්කෝර් ඇරලා නෑ අපෝ. දැන් ඉතින් ඉවරයි ඉතින්. දැන් 41 තමයි. අඟුවත් පේන්නේ නැහැ මොනම අඟුලක් එනවද කියලා. පූර්ණ ඔයා ගෙදරද? ගෙදර එන්න පුළුවන්. ඔයා ගෙදරද? ඔයා මේ වීඩියෝ එක බලලා නම් මට මැසේජ් එකක් දාන්නවා මේ වෙලේ ගෙදර හිටියද කියලා. නැත්නම් මං ඇත්තටම ගෙදර එනවා ඔබලා. ඔයා ඇත්තටම ගෙදර හිටියද? අක්කේ ටුක්ටක්
බල්ලයක් පාර වැදගෙන ඉන්නේ. හරි හොඳයි. පූර්ණා ගෙදරද දැන් 1:41 වෙලා ඔයා වෙනතර මේ හජ්ජි දවසේ මේ ටයිම් එකේ ගෙදර සිටිය කියන්නේ මට මෙසේජ් දාලා තියෙනවා. ඔකනම් කොහෙද ඉඳලා නැහැ. වට යනවා. නෑ PTI එකෙන් ගත්ත දෙයක් ලස්සනයි. අර මඩ පාට වගේ ගතිය තමයි. ඔන්න ඉතින් මගේ වැඩ ඔක්කොම ඉවරයි දැන්. දැන් ආයෙ මට ප්‍රෙක්ෂේට තමයි යන්න තියෙන්නේ. කවුද ඉන්නේ? හරි ඉතින් එන අතර මෙලොක් එක ඉවරයි. ආයෙත් තව දවසක බ්ලොග් එකකින් මම